බඩේ තෙල් දිය කරන මැජික් සලාදය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔබ විශ්වාස කරනවාද කිසිම වෙහෙසකර ව්‍යායාමයක් නැතුව රසවත් කෑමක් කන ගමන් විතරක් මාසයකින් බර කිලෝ 25ක් අඩු කරගන්න පුළුවන් කියලා? ඔව්, ඒක ඇත්ත. ආයිබෝවන් ඔබ සැමටම හෙළසුව ටීවී සමග එකතු වෙලා ඉන්න ඔබ සැමව ඉතා ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට කියලා දෙන්නේ සිරුරේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදිය දිය කරලා ප්‍රතිශක්තිකරණයේ ඉහළ නංවන පුදුමාකාර විටමින් බෝම්බයක් වැනි සලාදයක් හදන හැටි. මේක නිකම්ම සලාදයක් නෙවෙයි. මේක ඔබේ ශරීරයේ මේදේ දහනය කරන වේගය දෙගුණ කරන රහස් වට්ටෝරුවක්. වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න. එහි ඇති රහස් රසකාරක හදන හැටි මම ඔයාලාට කියලා දෙනවා. මුලින්ම අපිට ඕන වෙනවා ගෝවා. ගෝවා ගෙඩියකින් 3න් එකක් අරගෙන ඉතාමත් සිහින්ව කපා ගන්න ඕනේ. මේට ලුණු ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් එකතු කරලා හොඳින් කලවම් කරන්නත් ඕනේ. එතකොට ගෝවා පෙති ඉතාමත් මෘදුව හා රසවත් වෙනවා. ඊළඟට අපිට ඕනේ නැවුම් කැරට් අලයක්. කැරට් වල තියෙන විටමින් මොනවද කියලා ඔයාලා දන්නවා නේද? දන්නවා නම් දැම්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම නැවුම් පිපිඤ්ඤා ගෙඩියක්, ලොකු රතුල් ඇපල් ගෙඩියක් සහ රතු ලුණු ගෙඩියක් මේ විදිහට සිහින්ව කපා ගන්න ඕනේ. දැන් තමයි මේ සලාදේ වැදගත්ම කොටස. මේ සලාදය මේදේ දිය කරන ඖෂධයක් බවට පත් කරන්නේ මේ මිශ්‍රණයෙන්. වෙනම බඳුනක් අරගෙන ඒකට නැවුම් දෙහියුෂ, ඔලිව් තෙල් මිලිලීටර් 50ක්, මී පැණි ග්‍රෑම් 20ක් සහ අබ තේ හැන්දක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ සියල්ල එකතු වුණාම ඔබේ සිරුරේ තියෙන විෂ ඉවත් කරලා ආහාර ජීර්ණය වේගවත් කරන ප්‍රබල සංයෝගයක් නිර්මාණය වෙනවා. දැන් අපි හදාගත්ත එළවලු මිශ්‍රණයට මේ රහස් රසකාරකය වත් කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනද සහ රසවත්ද කියලා. මෙය දිනපතා ඔබේ රාත්‍රී ආහාරයට හෝ දිවා ආහාරය වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔබත් අදම මේ සලාදය උත්සාහ කරලා බලන්න. ඔබේ බර අඩු කර ගැනීමේ අත්දැකීම් අපිට කියන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. හැමදාමත් සතුටින් හා නිරෝගීව ඉන්න.